මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. අපි මෙම වීඩියෝ මගින් 9116 වර්ගයේ මැෂින් එකේ කවර ගලවා ඉවත් කරගන්න ආකාරය අපි ඔබට පෙන්වන්නයි මේ සූදානම් වන්නේ. මුලින්ම අපි ඇක්සරි බොක්ස් එක අයින් කරගන්න. අනතුරුව මේ තිබෙන මේ ඩයල් දෙක අපි මෙන්න මේ ආකාරයට ඉවත් කරගන්න ඕනේ. අනතුරුව අපි මේ කවරේ මුලින්ම ඉවත් කරමු. මේ තිබෙන බේස් ප්ලේට් එක. දැන් පසුපස කවරේ තිබෙන මේ ඇන අපි මේ පෙන්වන ආකාරයට වට කාලක් පමණ බුරුල් කර ගන්න ඕනේ. මේ සිදුරේ ඇතුලේ තිබෙන්නේ සම්බන්ධ වෙලා තියෙන ඇන. අපි ඒක යම් ප්‍රමාණයකට සම්පූර්ණ බුරුල් කරන්නේ නැහැ. වට කාලක් හෝ භාගයක් මේ ඇන අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. අපිට මේ ආකාරයට මෙයත් ගලවා ඉවත් කරන්න පුළුවන්. ඉන් අනතුරුව මේ කවර ඇතුළත මේ සිදුරෙන් තිබෙන්නේ වෙනම ඇන දෙකක්. ඒකත් අපි මේ ආකාරයට යම් ප්‍රමාණයකට බුරුල් කරනවා වට භාගයක් පමණ. ඔබට මේ ස්ක්‍රූ පුණියන පාවිච්චි කරාම ඔබට දැනෙනවා මේ ඇනේ හිස ඒ මත පතිත වන ආකාරය. නිසා ඔබට පුළුවන් ඒ ආකාරයට ඒක බුරුල් කරගන්න. මෙතන තව සිදුරක් තියෙනවා. මේ පැත්තේ සිදුරු 3ක් තියෙනවා. මේ සිදුරු 3ේම ඇන 3ක් තියෙනවා. පසුපස කවරේ මේ හැන්ඩල් එකට පහලින් තිබෙන ඇනෙත් අපි සම්පූර්ණයෙන් ඉවත් කරගන්නට ඕනේ. ඉන් අනතුරුව මෙහි යට මේ බොටම් කොටස සම්බන්ධ වෙලා තියෙන ඇනත් අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඇක්සරි බොක්ස් එක යටත් කුඩා ඇණයක් තිබෙනවා. ඉවත් කරගත්තායින් අනතුරුව අපි මේ බොටම් එක ගලවන්නට ඕනේ. පොඩ්ඩක් ලිවර් කරගන්නවා. කරලා අපි මෙතනින් පන්නලා බොටම් එකත් ඉවත් කරගන්නවා. දැන් අපිට පේනවා මේ කවරේට සම්බන්ධ වෙච්ච තවත් ඇන දෙකක්. එකක් මේ ඇතුළත ඇනෙත් අපි යම් ප්‍රමාණයකට බුරුල් කර ගන්නට ඕනේ.
වටිනවා. අනතුරුව අපි මේ ඇතුළත තිබෙන ඇණයක් එයත් අපි සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕනේ. අපිට යන ඉවත් කරගන්න පුළුවන්. දැන් මේක ඉදිරිපස තිබෙන මේ ඇණ දෙක යම් ප්‍රමාණයකට අපි මුලින් සඳහන් කළා වගේ වට භාගයක් විතර බුරුල් කරලා තියා ගන්නට ඕනේ. මේ ඇතුළතත් මේ ටෙන්ෂන් එක ඉදිරියේ තිබෙන ඇණෙත් අපි යම් ප්‍රමාණයක බුරුල් කරනවා. නමුත් ඒක ඉවත් කරන්නේ නැහැ. දැන් මේ කවරය ඉවත් කිරීමේදී අපි සැලකිල්ල දක්වන්න ඕනේ මේ පිටුපස මෙතනින් මේක හිර වෙලා තියෙනවා. අපි මෙතනින් තමයි පන්නන්නට ඕනේ. ඒ වගේම මේ ටෙන්ෂන් එක ඉදිරියෙන් මෙන්න මේ ආකාරයට අපිට බොහොම පහසුවෙන් මේ කවරය ඉවත් කරගන්න පුළුවන්. මේ අපි දැන් ඉදිරිපස කවර ඉවත් කරා. දැන් අපි පසුපස කවරය ඉවත් කරන්නට ඕනේ. ඒ සඳහා අපි මැෂිම මේ ආකාරයට අනිත් පැත්තට අරගෙන මේ ලිවර් එක එසබා ලිෆ්ටර් එක උඩට දාලා අපි මුලින්ම මේ ස්විච් එක තියෙන තැනින් මේක පන්න ගන්න. පන්නලා අපි සෙමෙන් මේක පසුපසට ගත්තාම මේ කවරේ අපිට ගලවා ගන්න පහසුයි. ඊට අනතුරුව මේ සම්බන්ධ කරලා තියෙන කනෙක්ටර් එක අපි මේ ආකාරයට ගලවා ඉවත් කරනවා. දැන් මේ ආකාරයට තමයි අපි මේ කවර ගලවා ඉවත් කරන්නේ.